सुबह ख्यालों में उन्हें चॉकलेट साधारण परिगणना है सब्सक्राइब करना सब्सक्राइब कर అది కొత్త కథనే లేస్తుంది కొత్తగా దాని చికెన్లో నేను చికెన్ కర్రీ కూర్చొని एक चिकन करी थदन लेस्ती चिकन करी किटाई कुत्तु टाई दिक्कत मूवी कर हम दे मूवी में कपड़ा करता कोई अनुभव अकाउंट की सब्सक्राइब करना तो सब्सक्राइब करना मूली में चिकन करी तो मैं आधा गाने लेस्ती कट्टे के पे तेला एक तेल टिका तारा रत्तना कन तेला ईट पास से ममनंद आगते बिस्कुट टिकाई तुनुप हटिकाई दाल मूली में एक टिका पाट वेनकम बेदगत्ता මේ මං හදන විදිහේ ඉතින් අනිත් අය නම් හදන විදිහ වෙනස් ඇති. ඒකට මම කපාගත්ත සිතුවිලි ටික ලීලොංගු ටික වුන්ඩිස් කරපිංචා රවුම්පේ ඉඟුරු සිතුරු වෙනසල් තලාගත්ත වෙනසල් ටික ඒ ඔක්කොම දාගත්තා. ඒකල ටිකක් ඒක බෙදෙන්න දුන්නා. මේ ඔක්කොම දාගන්න වෙලාවට තමයි අපිට හොඳට සුවඳට. ඊට පස්සේ මම චිකන් ටිකත් ඒකෙම එකතු කරගත්තා. හොඳට චිකන් ටිකේ මික්ස් එකත් එක්ක කලවම් කරලා ටික වෙලාවක් තෙලෙන් දැම්මෙන්න දුන්නා. सामान्य टिक වෙලාවකට ගෙලෙන් දැම්මම ටිකක් ගහන්නේ අර රම්පේ දාන්න අමතක කළානේ ඊට පස්සේ තමයි රම්පේ දැම්මේ රම්පේ ටිකක් දාලා මම හොඳට ටිකක් කළා තිප්පා තෙලෙන් තැම්බෙන්න සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් තෙලෙන් තැම්බීගෙන යනකොට මම ඒකට වතුර ටිකක් එකතු කරලා ගෑස් එකෙන් දැල්ලිපිටත් නෝඩු කරගත්තා හරියට ඊළඟ තමයි හරි රසයි නේද පිටට දැල්ලිපේ ඊට පස්සේ මම වතුර දාගෙන ඉතින් බිත්තරෙත් බිත්තරෙත් ස්ක්‍රැම්බල් කරගත්තා. සෝස් පාන් එකට තෙල් චුට්ටක් වගේ දාලා ඒකට බිත්තර දාලා බිත්තරකට ගම්ඩිස් දාලා හොඳට ස්ක්‍රැම්බල් කරගත්තා. දැන් ඉතින් කිසිම දාන්න තමයි ලෑස්ති. ඒකට ඉතින් එළවලු පාලම් ගත්තා. පොටු ටිකක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ සෝස් පාන් එකට තෙල් දාගෙන ඒකට ඇස්ලා ටිකක් දාගත්තා. ඇස්ලා ටික දාගත්තම මට හිතුණා සෝස් පාන් එක මගේ කියලා පුළායි තාච්චි එක ගත්තා. ඒකට සුදු ලුණු ඉඳි ඒව දාගෙන බැදගත්තා. ඒ ටික හොඳට බැදගෙන ඉන්නකොට මේකට කරපිංචා රම්පේ කෙනසල් කලවුත් කෙනසල් ටික දාලා අපව කලවම් කරගත්තා. ඒකට මම කරපිංචා ටික රම්පේ එතකොට ඉංග්‍රීස් පැරට් ටික දාලා කලවම් කරලා ඉස්සෙත් මම දැම්මා. ඊට පස්සේ ස්ටෑන්ඩර් පීස් ටිකක් දාගත්තා. ඒත් එක්කම අර කපාගත්ත බිලියන ටිකක් දාගත්තා. ලිස්ට් ටිකක් දාගත්තා ඉතින්. දාගත්තට පස්සේ තමයි හිතන්නේ අපරාධ ලිස්ට් එක ගන්න කියලා. මොනවද කරන්න ඉතින් දැන් දාලා ඉවරයි. ඒකේ හිමෙන් කලවම් කරා. ඒකටම තක්කාලි සෝස් ටිකකුත් දාගත්තා. අම්මේ වීඩියෝ එක පෝස්ට් කරන කලින් තමයි වැඩ තියෙන එකටම සමාවෙන්න ඕනේ. ඒ වෙලාවට තමයි මම රුයියාගත්ත චිකන් ටික දාගත්තා. මම ඉතින් උඩට දාගත්තා. චිකන් ගැන පොඩි කපාගත්ත චිකන් ටිකක් පොඩිවට. ඊට පස්සේ ටිකක් පොඩි කරන්න ඕනේ. ඔත්තු ගෑවිත් තමයි ඊට පස්සේ පොඩි තමයි කපාගත්තා. චිකන් පොඩි පිටසක් විතර ගාලා අනිත් ඔක්කොම වගේ දාගෙන කලවම් කරා. ඉතින් කොත්තු ටික දාලා චිකන් ටික දාගන්න තිබුණා. ඉතින් කොත්තු ටික දාලා චිකන් ටික දාගත්තා නම් තාච්චිට මදි වෙනවා. ඒක නිසා වෙන වාංජනයකට දාලා කලවම් කරගත්තා. තාච්චිට මදි නිසා තමයි මම එහෙම කළේ. මොකද බලන්නේ කොත්තු රස්ටමින් තිබ්බා. चैनल सब्सक्राइब करना तो सब्सक्राइब करना थैंक यू मेरी वीडियो को लइक ही करना